හිතන්නකෝ අපිට වුණා නම් ඔය ටික. අපේ දරුවෝ දැන් මේ ඊයේ පෙරේදා පානදුරේ අනාථ නිවාසක අම්මා කෙනෙක් මලා. ඔන්න ඔයත්තන්ට ජීවිතේ හොඳ පාඩමක්. ලංකාදීප පත්තරේ මමත් කියුවේ දෙයියෝ සාක්කි තීරුවේ. ඇයි දෙයියෝ සාක්කියකට මේ අම්මා මැරිච් එක ගියේ? අම්මා මලාම මිනිය බාර ගන්න එකෙක්වත් නැහැ. පානදුරේ පින්වත් පිරිවනේ නායක හාමුදුරුව පෙට්ටියක් අරගෙන අම්මගේ මිනිය දාලා එම්බාම් කරලා පන්සලේ පාන්සකුලේ දීලා වැළලුවා. අම්මා වැළලුවට පස්සේ එනවලු 4 දෙනෙක් දරුවෝ මරණ සහතිකය ඉල්ලන්න. ඇයි උන් සේවය කරන ආයතන වලින් අර මරණ සහතිකය දුන්නාම ආධාර දෙනවනේ. 4ක් ඇවිත්. හැබැයි අම්මා මැරෙන්න කලින් උන්ගේ රෙදි ගලවලා තමයි මැරිලා තියෙන්නේ. දෙයියෝසාකි තීරුවේ තියෙන එකයි. අම්මා සම්පූර්ණ ජීවිත කතාව පොතක ලියලා තියෙනවා. මට දරුවෝ 11යි. ලොකු පුතා කොළඹ මහරෝහලේ දොස්තර. ඔන්න පුතාගේ රෙදි ඉවරයි. නම් ලියලා ගම් ලියලා පුතා අහවල් දොස්තර. දෙවනි දුව රජයේ විශ්වවිද්‍යාලයක කතිකාචාර්යවරියක්. තුන්වෙනියා පාසල් ගුරුවරියක්. දරුවෝ 3 දෙනෙක් ජපානයේ, දෙන්නෙක් ඕස්ට්‍රේලියාවේ. බාලම පුතා මොරටු විශ්වවිද්‍යාලයේ සහකාර කතිකාචාර්යවරියෙක්. ඔක්කොම ලියලා අම්මා ලියලා තියෙනවා. මිනිහා මැරිච්ච දවසේ ඉඳන් මොන්ට මම හොඳට ඉගැන්නුවා. මං කරගත්ත ලොකුම වැරද්ද දහම් පාසලකට යව්වේ නැහැ. බණ ගෙදරකට එක්කන් ගියේ නැහැ. හොඳ නරක කියලා දුන්නේ. ඔක්කොම උන්ට ටියුෂන් යවුවා, විභාග කෙරෙව්වා, සල්ලි යදන් කළා ඉගෙන. මම ඔය 11න් එකෙක් හරි උගන්වන්න නැතුව හැදියාව දුන්නා නම් ඌ මට සලකයි කියලා ලියලා තමයි මලේ. ඇත්ත කතාව ඕකයි ඈ. අනාගතේ පින්වත්නි ඔය ඇත්තන්ට වෙන්නේ toy ටික. ඇයි? ඔය ඇත්තොත් කියන්නේ දුවපාන් විභාග පාස්. දැන් මෙතන ඉන්න මේ ගෑනු පිරිමි වඳ නැහැනේ, ළමයි ඉන්නවනේ නේ. කෝ උන්නේ නැන්නේ. අහපම ගියයි සොයන්නාස උන්ට ක්ලාස් නේ. ඔන්ලයින් ක්ලාස් කියනවා, ලන්ඩන් A level කියනවා. පා බලන්න එපා. කොහෙ ගියත් එහෙමයි. ලංකාව කියන්නේ වඳ බහැපු රටක්, මතක තියාගන්න. සිකුරාදාට මුස්ලිම් පල්ලියට ගිහින් බලන්න අවුරුදු 3ට වැඩි හැම එකම පොඩි එකාම 5 පාරක් ගහනවා නලල බිම. උන් ළමයි අනිවාර්යෙන්ම ආගමික මධ්‍යස්ථානට ගෙනියනවා. මොකද පොඩි කාලේනේ පින්වත්නි ගොක්කොලේ උනත් නවන්න පුළුවන්. නාකීරටු නවන්න බෑ. ඔයත් හිතනවා නම් මේ බණ ඇහුවා කියලා ඔයත් හැදේ කියලා. හැදෙන්නේ නැහැ. නාකීරටු කැඩිලා යනවා. ඔයත් බණ ඇහුවත් බණ යන අනේ හාමුදුරන්ගෙන් බණ හාමුදුරුවෝ තියාගත්තද? අපි යන්නේ අපිට ඕන විදියට. ඒ නිසා මේ නාකීරටු හදන්න බෑ. හදන්න ඕනේ ගොක්කොල. අපි ඒ ගොක්කොල එක්කන් එන්නේ නැහැ පන්සල්. කතෝලික පල්ලියට ගිහින් බල මුළු පවුලම